sunrise paints the sky in gold. ආයුබෝවන් සුබ උදෑසනක් මගේ යාළුවන්ට. අද මාර්තු මාසේ 9 වෙනි ඉරිදා. අද මගේ උපන්දිනය. ඉතින් උදින්ම නැගිටලා පොඩ්ඩක් එළිමහනේ ඇවිදින්න ගියා. එතකොට තමයි මේ ලස්සන දර්ශනය මම දැක්කේ. දඹුලු අහසේ විතරක්ම පේන්න තියෙන මේ අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතාගෙනයි මම ටිකක් වීඩියෝ කළේ. මාර්තු මාසේ 9 වෙනි ඉරිදා උදේ පාන්දර සුපුරුදු විදියටම මගේ හස්බන්ඩ් නයිට් ෂිෆ්ට් එක ඉවර වෙලා ගෙදර ආවා. වෙලාව පාන්දර 4යි. හිතුවවත් නැති විදිහේ ලස්සන පුදුම කිරීමක් මා වෙනුවෙන් බලාගෙන හිටියා. ඇත්තටම ඒක හරිම ආදරණීය. ඒ මොකක්ද කියලා තව ටික වෙලාවකින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ පුදුම කිරීම මට ලැබුණේ මගේ ආදරණීය ජීවන සහකාරයාගේ. ඉතින් වචන නෑ මට කියන්න. මේ පුදුම කිරීම මට ලෝකයක් වටිනවා. දවස් ගානක වර්ෂාවෙන් පසුව ලස්සනට ඉර පායලා පරිසරයම ලස්සන පාටින් එළිය කරලා හරියට අද දවසේ මට ආශිර්වාදයක් වගේ. ඉතින් බලන්නකෝ මේ තමයි එයාගේ සර්ප්‍රයිස් එක. උදේට කන්න කිරිබත් එකකුත් හදලා එයාගේ කේක් එක කපන්න අපේ චූටි පැටියා නැගිටිනකන් අපි දෙන්නම බලන් හිටියා. ඒ දෙන්න නිදි අතරේ මම ඉතින් මේ වැඩේ පටන් ගත්තා. ඔයාලා දන්නවද? එක කාලයක් තිබුණා උපන්දිනය කියන දවසටවත් තේරුමක් නොතිබුණු. හරියට ඉඩෝරයට අසුන ඉරිතලී ගිය මහ පොළොවක් වගේ කර්කශ ජීවිතයක් තිබුණා. ඒ වගේම කඳුළු බින්දු නෙතඟින් වේලී නොගිය. ඒ දවසක ඒ ඉඩෝරය හමාර කරන් එක අනෝරා වැස්සක් ආවා. එදා ඉඳන් අද වෙනකම් නිමා නොවුන ඒ වසන්තය ඔයා මගේ ජීවිතේට අරන් ආවා. මහා ලොකුවට සල්ලි මිල මුදල් නොතිබුණත් දෙන්නත් එක්කම ජීවිතය දිනන්න දරන මේ උත්සාහයේ වටිනාම දේ නම් අදටත් ඒ වසන්තය ඒ විදිහටම මගේ ජීවිතය සුවපත් කිරීමයි. ඉතින් ආදරණීය මගේ ජීවන සහකරුවාණනි, ජීවිතේ මොන ප්‍රශ්න ආවත්, මොන බාධක ආවත්, මොන දුක්ඛම් කටළු ආවත් ඔයා එක්ක මැරෙන තුරාවට ඒ හැමදේම විඳගෙන ඉස්සරහට ලොකු ගමනක් යන්න මම බලාගෙන ඉන්නවා. මට දෙන්න මේ පුංචි දේ වුණත්
ඒක පුංචි නෑ මට නම්. ඒක හරිම වටින දෙයක්. ඉතින් මං ඔයාට ආදරේ හැමදාම. Gentle breezes kiss my face. Life's a dance, it's not a race. Oh, sunshine days, they light my way. Chasing shadows far away. With every breath I දැන් දන්නව නේද? දෙන්න අපි දෙන්න කියමු. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Amma. Happy birthday to you. ඉතින් ඔයාලා දැක්කද වැඩක්? මගේ පුංචි කුමාරයා තනියම හැපි බර්ත්ඩේ විශ් එක කරාට පස්සේ කේක් එක කපනකොට කැන්ඩල් එක නිවන්න තරම්වත් මට මතක නෑ. කපලා ඉවරුණාට පස්සේ තමයි ඒක නිවුවේ. සුපුරුදු විදිහටම උපන්දිනය කියලා ඉතින් නිකන් ඉන්න බෑනේ. ඔන්න ඔහේ වැඩ ටික පටන් ගත්තා. මිදුල අතු ගාලා ඒ අතරේ රෙදි ටිකක් තිබුණා. ඒක මැෂින් එකට දාලායි තිබුණේ හේ දෙන්න. ඉතින් ඔයාලට පේනවද? අපේ ගෙදර ඉන්න යාළුවෙකුත් ඇවිල්ලා ඉන්නවා මිදුලේ නිදාගෙන. හේදුණු රෙදි ටිකත් පෙරට දාලා දවල්ට උයන්න යන්නත් ඕනේ. ඉතින් අද දවල්ට නම් ස්පෙෂල් රස බිරියානි එකක් හදන්නයි හිතන් ඉන්නේ. මගේ චූචි කුමාරයාටයි එයාගේ තාත්තටයි කන්න. මේ දෙන්නගේ සතුට තමයි මගේ ජීවිතයේ තියෙන ලොකුම සතුට. ඒ දෙන්න hina වුණා නම් මට ඒ ඇති. මගේ ගේ ඉස්සරහා මෙහෙම තමයි. කේක් අය බදු අරගෙන ඉන්නේ මගේ ගෙදර. ඉතින් එයාලට සැහැල්ලුවෙන් සැනසීමෙන් බයක් නැතුව කාලය යන්න පුළුවන් වෙන්න හැමදාම උදේට කෑම ටිකක් දාන්න මම පුරුදු වෙලා ඉන්නේ. එයාලටත් හැම නිතරම කෑම ඉතින් ඕනේනේ. ඉල්ලගෙන කන්න පුළුවන් නම් එයාලා ඉල්ලගෙන කයිනේ. එහෙමම ගෙදරත් පොඩ්ඩක් අතු ගාලා මගේ පුංචි ඩයිරියෙන් අද දවසේ විශ් එක ලියලා අපි කෑම එක හදන්න පටන් ගමු එහෙනම්. ඉතින් ඔයාලත් කැමති නම් දිගටම මාත් එක්ක එකතු වෙන්නකෝ. අපි හදමු අද රස බිරියානි එක. ඉතින් අවුරුදු 30ක් සම්පූර්ණ වුණ අද දවසේ
මගේ ප්‍රාර්ථනය නම් මට ජීවිතේ ලබා දුන්නු නරක දේවල් නිසා මට හම්බුණු අත්දැකීම් මගේ ජීවිතේට සවියක් වුණා. ඒ වගේම මට හම්බුණු හොඳ දේවල් නිසා මගේ ජීවිතේ සතුටින් සැනසීමෙන් ගෙවන්න මට පුළුවන් වුණා. ඉතින් විශ්ව මාතාවනි, මේ හැම දෙයක්ම මා වෙනුවෙන් නිර්මාණය කළාට ඔබට බොහොම ස්තුතියි. මේ වගේ පුංචි රත්තරම් දරු පැටියෙක්, මේ වගේ ආදරණීය සැමියෙක්, ඒ වගේම ආදරණීය පවුලක් මට ලබා දුන්නට හැමදාමත් මගේ හුස්ම වැටෙනකම්ම ඔබට ස්තුතියි. ඔන්න ඉතින් වැඩේ පටන් ගත්තා. හදන විදිහ බලා ගන්නකෝ. රෙසිපි එකක් නම් අද මම ගේන්නේ නැහැ. හදිස්සියේ හරි කාට හරි ඕනේ වුණා නම් කමෙන්ට් එකක් දාලා තියන්න. මම හරියටම බිරියානි එකක් හදන විදිහ කියලා දෙන්න. දන්නවද? මගේ ජීවිතේ එළිය කරන්නට මීට අවුරුදු 3මාරකට කලින් ලස්සන කුමාරයෙක් ආවා. අම්මා කියන අකුරු 3 මාහට දායාද කරලා මගේ මුළු ලෝකයම කරන් ජීවත් වෙන්න පුළුවන් විදිහ ඉරතල් දරු පැටියෙක් මගේ ළඟට ආවා. ඒ වගේම මාව මුළු ලෝකයම කරන් මගේ වටේ දැවටෙන ආදරණීය පුංචි හිතක් තියෙන රත්තරන් දරුවෙක් මන් ළඟ ඉන්නවා. ඉතින් ආදරණීය පුතේ, ඔයාට ආදරේ හැමදාම. ඉතින් අද දවසේ මාව සතුටින් තිබ්බ ඔයාලා දෙන්නටම ගොඩාක් ස්තුතියි. හැම දෙයකටම ආදරේ හැමදාම. ඉතින් happy birthday to me. අදට ගිහිල්ලා එන්නම්. මාව බලන් හිටිය ඔයාලා හැමෝටම ස්තුතියි. මම ඉමා ආදරේ